සුබ දවසක් වේවා හැමෝටම. අපි අද කතා කරමු මාටින්ගේල් කියන ස්ට්‍රැටජි එක ගැන. ලෝකේ ඉන්න හොඳම ට්‍රේඩර්ස්ලා මේ වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා තමන්ගේ ට්‍රේඩ් වලට එන රිස්ක් එක අඩු කරන්න ළමයි. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න රිස්ක් එක අඩු කරනවා කියලා අපි මේ ස්ට්‍රැටජි වලින් පිට පැනලා අපිට ඕන විදිහට මේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න ගියොත් අපේ තියෙන බැලන්ස් එක මුණත් ලොස්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා හරියට ස්ටොප් ලොස් දාගෙන හරි ටේක් ප්‍රොෆිට් දාගෙන හරියටම ස්ට්‍රැටජිකලි මේක කරන්න ඕන. ඒකයි මේ ස්ට්‍රැටජිස් වල තියෙන භයානකම. එතකොට මේ ස්ට්‍රැටජි එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අවම ඩොලර් 1000ක්වත් තියෙන කෙනෙක්ට. බැලන්ස් එක ඩොලර් 1000ක්වත් අවම තියෙන කෙනෙක්ට තමයි මේ ස්ට්‍රැටජි එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. මාටින්ගේල් කියන ක්‍රමවේදයෙන් අපි ප්‍රධානව ගන්න ඔය ගණිත කර්ම. ඒ කියන්නේ හිතන්නකො අපි ඉස්සල්ලාම ලොට් සයිස් එක 0.01 දැම්මොත් දෙවනියට දාන්නේ 0.02. තුන්වෙනියට 0.04. හරිද? දැන් ඔයා හිතන්න ඔයාගේ account balance එක ඩොලර් 1000යි. ඔයා ඩොලර් 1000 තියෙනකොට සාමාන්‍යයෙන් ඔයා එක ට්‍රේඩ් එකක් දාන කෙනෙක් නම් 0.1න් ට්‍රේඩ් කරන්නේ. 0.1න් ට්‍රේඩ් කරන්නේ. හැබැයි අපිට පුළුවන් තව රිස්ක් එක අඩු කරගන්න. අපි ওই 0.1 කොටස් 3කට කඩලා ඒකට මාටින්ගේල් දානවා. හරිද? ඔන්න 0.1 කොටස් 3කට කඩනවා. ඉස්සල්ලාම දාන්නේ අපි ට්‍රේඩ් එක 0.01. දෙවනියට දානවා 0.02. තුන්වෙනි ට්‍රේඩ් එක 0.04. එතකොට සම්පූර්ණ ලොට් ගාන වෙන්නේ ට්‍රේඩ් තුනේම 0.07යි. දශම එකටත් වඩා අඩු ලොට් ගානක් තමයි අන්තිමට එන්නේ. එතකොට හැම එකේම ස්ටොප් ලොස් 20 ගානේ දාමුකෝ අපි. 20 තුනක් දාන්නේ සම්පූර්ණ ස්ටොප් ලොස් අගේ එන්නේ පිප් 60යි. එතකොට මේ ට්‍රේඩ් තුනම එක දිගට ලොස්ට් වුණොත් ඔයාගේ මේ ලොට් සයිස් කැල්කියුලේෂන් එකත් එක්ක ඩොලර් 16යි ලොස්ට් වෙන්නේ. හැබැයි ඔයා දශම එකෙන් පිප් 60ක් ලොස්ට් වුණා කියලා කියන්නේ ඔයාගේ ඩොලර් 60ක් ලොස්ට් වෙලා. හරි. දැන් ඔයාට ට්‍රේඩින් ප්ලෑන් එක ගැන අදහසක් එන්න ඇති. මේක තමයි ළමයි ට්‍රේඩින් ප්ලෑන් එක. හරිද? අපි කලින් වීඩියෝස් වල ඔයාට කියලා තියෙනවා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන ස්ට්‍රැටජිස් ගැන. එතකොට ඔයා දැනගන්න ඕන ට්‍රේඩ් වලට එන්ටර් වෙන ස්ට්‍රැටජිස්. හරිද? අපි RSI, divergence, moving average සහ එක ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා ඔයාගෙම ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් හදා ගන්න ඕන. ඒක තමයි අපේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. හරිද? ඊට පස්සේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක සාර්ථක කරගන්න තමයි ට්‍රේඩින් ප්ලෑන් එකක් අපි පාවිච්චි කරන්න ඕන ළමයි. ට්‍රේඩින් ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. ට්‍රේඩින් ප්ලෑන් එකට අපි මාටින්ගේල් එක පාවිච්චි කරනවා. ඒත් එක්කම RR එක මැනේජ් කරනවා. එතකොට මෙතන RR එක එකට එක දාන්නත් පුළුවන්. RR එක එකට දෙක දාන්නත් පුළුවන්. ඒක ඒ තැන අනුව RR එක වෙනස් කරනවා. අපි කොයි වෙලාවකවත් එකට 3 RR එක පාවිච්චි කරන්නේ නැහැ මේ වගේ ප්ලෑන් එකකට ළමයි. මම දැන් ඔයාලට අද කිව්වේ ළමයි මාටින්ගේල් එක පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. එතකොට මේක ස්කැල්පින්, හෙජින් සහ ඉන් ඇන්ඩ් අවුට් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා. අන්න ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඉස්සරහට ඔයාලට මේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් ගැන මේ ප්ලෑන්ස් ගැන අපි ඔයාලට කියලා දෙනවා. මේ මාකට් එකේ ඔයාලා ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්නවා නම් මේ වගේ ස්ට්‍රැටජිස් ඔයාලා අනිවාර්යෙන් දැනගෙන තියාගන්න ඕන. මොකද ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා.